ආයුෂ බොහෝ වේවා. නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ බෝල් පනා හෙවත් බෙහෙත් පනා යන නමින් හඳුන්වන ශාකයක්. කෘෂිකර්මාන්තයේදී කම්පති වී හෙවත් බැත අතුගෑම සඳහා කෝටුවලින් බෝලත් යන උපකරණය දුරාතීතයේදී සාදාගෙන තිබෙන බව මෙන්ම ගවයින් පාලනය කිරීම සඳහා කෙවිටි සාදාගෙන තිබෙන බව පැරැන්නු දනී. බෝල් පනා ශාකයේ මැලියම් විසබීජ නාශක ගුණයෙන් යුක්ත බැවින් ගිනි අඟුරු මතට දමා මළගෙවල් වල පිරිත් දේශනා කරන ස්ථානවල දුම් නැල්ලීම සඳහා මෙන්ම මදුරුවන් විනාශ කිරීම සඳහාද යොදාගෙන තිබෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. කැඩුම් බිඳුම් වෙදකමේදී මෙම ශාකයේ කොළ, දැවට කොළ, නික කොළ, පාවට්ටා කොළ, අමුකාලුණු ස්වල්පයක් මිශ්‍ර කර කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම මෙන්ම මිදැල්ල කොළ, වෙරළ් කොළ, කරඳ කොළ, මාදන් කොළ, අමුකාලුණු දමා කොටා මලවා බැඳීමට යොදා ගන්නා බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. ඉදින්මම කැක්කුම් වේදනා සඳහා බෝල් පනා ශාකයේ කොළ, මී තෙල්, තල තෙල්, එඬරු තෙල් මිශ්‍ර කර මලවා බැඳීමට යොදා ගැනේ. විදුරු මස් දියවීමට, දත් කැක්කුමට, මුඛයෙහි දුර්ගන්ධයට බෝල් පනා ශාකයේ මුල් වලින් දැහැටි සාදා දත් මැදීම සිදු කර තිබෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. පොතු තම්බා පාචනයට අතිසාරයට දුරාතීතයේදී පානය කර තිබෙන බවක් දැක්වේ. හතිය පීනස සෙම ගතිය සඳහා කොළ සහ මැලියම් තම්බා ජලය පානය කර තිබෙන බව මෙන්ම දුම් ඇල්ලීම සිදු කර තිබෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝව හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.